ඉරිඩියම් කියන ලෝහය ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒතර ඉරිඩියම් අපිට ගොඩාක් ජීවිතේට කිට්ටු වෙන තැනක් තමයි ওই පෙට්‍රල් වාහනවල තියෙන මේ ඉරිඩියම් ප්ලග් එක. පෙට්‍රල් වාහනයක් තියෙනවා නම් වාහනේ ප්ලග් මාරු කරනකොට ඉරිඩියම් ප්ලග් දානවා කියලා වගේ වචනයක් ඔයාලට ඇහිලා තියෙනවාද? ඉරිඩියම් කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් ඉහළ ද්‍රවාංකයක් සහිත හැබැයි රත්තරන් වලට වඩා 40 වාරයක් දුර්ලභ හරිම වටින ලෝහයක්. එතකොට ඔය ඉරිඩියම් ගොඩක් වෙන ඉරිඩියම් ප්ලග් කියලා කියන්නේ මේ ප්ලග් එකේ මේ ටිප් එකේ ඉරිඩියම් ලෝහයෙන් තමයි අපේ ගොඩක් වෙන අලුත් වාහන සහ ටිකක් ගණන් වැඩි ප්ලග්ස් හදලා තියෙන්නේ. එතකොට ප්ලග් එකේ කල්පැවැත්ම ගොඩක් වැඩි සාමාන්‍ය ප්ලග් එකකට වඩා. එතකොට ඉරිඩියම් ආවර්තිතවගේ කොහෙද ඉන්නේ කියලා අපි ඉස්සෙල්ලාම බලමු. ආවර්තිතවගේ 9 වෙනි කාණ්ඩේ 6 වෙනි ආවර්තය මෙතන. එතකොට ඉරිඩියම් ගත්තොත් සාමාන්‍ය විශාලත්වයෙන් වැඩි පරමාණු ක්වාලිටි එක පේනවා ඇති. ඉරිඩියම් සාමාන්‍යයෙන් හොයාගෙන තියෙන 1803 දී සිම්ප්ටන් ටනෙට් කියන විද්‍යාඥයා. ඒතකොට ඉරිඩියම් ගත්තොත් සිල්වර් වගේ ලෝහයක්. ඉරිඩියම් කියන වචනේ හදලා තියෙන්නේ අයිරිස් කියන දේදුන්නට අධිපති දේවතාවියගේ නමත් එක්ක තමයි ඉරිඩියම් හදලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දැන් දේදුන්නේ අපි දන්නවා වර්ණන්නේ දේදුන්නේ වර්ණ 7ක් තියෙනවනේ. ඉතින් ඒ වගේ ඉරිඩියම් වලත් ඉරිඩියම් හදන ලවණවල සාමාන්‍ය ලොකු වර්ණ පරාසයක් මේ සිම්ප්ටන් දැකලා තියෙනවා. ඒක නිසා තමයි ඉරිඩියම් කියලා මේ මූලද්‍රව්‍යයට නම දාලා තියෙන්නේ. එතකොට ඉරිඩියම් කියන එක වටිනාකම දැන් සාමාන්‍ය අපි නිකන් උදාහරණයකට මෙහෙම ගමු. සාමාන්‍යයෙන් ඇයි රත්තරන් වටින්නේ කියලා වගේ මම ප්‍රශ්නයක් අහුවොත් කෙනෙක්ට කෙලින්ම උත්තරයක් දෙන්න පුළුවන් රත්තරන් ලස්සනයිනේ කියලා. නෑ රත්තරන් වල ඊට වඩා දෙයක් තියෙනවා. රත්තරන් වටින්නේ එයා දුර්ලභ හින්දා පෘථිවි කබලේ වැඩිපුර නැති නිසා. ඉරිඩියමුත් ඒ වගේ ඉරිඩියම් ගොඩක් ගණන් මොකද පෘථිවි කබලයක නැති නිසා. නමුත් ඉරිඩියම් වල ප්‍රායෝගික භාවිත විශාල ප්‍රමාණයක් තියෙන නිසා ඉරිඩියම් වල අවශ්‍යතාවයක් තියෙනවා. ඉරිඩියම් ස්ටික් එකක් කිලෝ 3ක් විතර බර ඉරිඩියම් පියෝ ඉරිඩියම් ලෝහය. ඔයාලා හිතන්නේ මේ ඉරිඩියම් ලෝහය මේ නිස්සාරණය කරගන්න මේ වගේ කිලෝ 3ක් විතර ඉරිඩියම් ලෝහය නිස්සාරණය කරගන්න කොච්චර විතර යපස් ඕනේ කියලාද හිතන්නේ? ඉරිඩියම් කිලෝ 3ක් විතර නිෂ්පාදනය කරන්න යපස් ඕන වෙනවා කිලෝ ටොන් ලක්ෂ 7ක්. ඉරිඩියම් කිලෝ 3ක දණ්ඩක් හදන්න ටොන් ඕනේ යපස් ලක්ෂ 7ක්. හිතන්න කොච්චර දුර්ලභයිද මේක කියලා. හරි. අපි චුට්ටක් පෘථිවි කබලේ පෘථිවි ව්‍යුහය චුට්ටක් බලලා මිමු. පෘථිවි ව්‍යුහය බලලා පොඩි විස්තරයක් ඉරිඩියම් ඇයි ඉරිඩියම් දුර්ලභ ලෝහයක් වෙන්න හේතුව අපිට බලන්න ඒක පොඩ්ඩක් බලන්න වෙනවා. හරි අපි දැන් පෘථිවියට එමු. පෘථිවි ව්‍යුහය බලමු අපි. පෘථිවි ව්‍යුහය බැලුවාම ඔයාලට පේනවා ඇති මේ පෘථිවිය උඩින්ම තියෙන්නේ පෘථිවි කබල කියන එක ක්‍රස්ට් එක. පෘථිවි කබල කියන එක ඉහළින්ම තියෙන නිසා සාමාන්‍ය බිග් බෑන් එකෙන් පෘථිවිය හැදෙනකොට බිග් බෑන් එක ගැන දැනගන්න කැමති නම් බිග් බෑන් කියලා දාන්න අපි විස්තරයක් ඒකට වීඩියෝ එකක් හදමු ඔයාලා කැමති නම්. එතකොට පෘථිවි කබල ප්‍රාවරය හරය කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට සාමාන්‍ය මේ හරය කියන කොටසේ දැන් මේ බර වැඩි ඝනත්වය වැඩි මූලද්‍රව්‍ය මොකද වෙන්නේ මේ හරයට එකතු වෙනවා. නිකල් රත්තරන් ඉරිඩියම් වගේ ලෝහ දැන් අපි කතා කරන ඉරිඩියම් වගේ කට්ටිය මේ පෘථිවියේ හරේ තියෙනවා. නමුත් පෘථිවිය මතු පිට ඉරිඩියම් වගේ ලෝහ පැවතීම හරිය අඩුයි. ඒකට හේතුව මොකද්ද? ඝනත්වයේ වැඩි ලෝහ ටිකක් හරේ පැත්තට යනවා. ඒතකොට පෘථිවියේ කබලේ ඉරිඩියම් කියන එක හරිම අඩු ප්‍රමාණයක් තියෙනවා. ඉරිඩියම් ගත්තොත් සාපේක්ෂව ඝනත්වයෙන් වැඩි සාමාන්‍ය ලෙඩ් වල ඝනත්වය වගේ දෙගුණයක් විතර ඝනත්වයෙන් වැඩි. රත්තරන් වලටත් වඩා ඝනත්වයෙන් වැඩි. මෙච්චරම දුර්ලභ ලෝහයක් වෙන තව එකක් තමයි ඉරිඩියම් හැදෙන්නේ ගොඩක් වෙලාවට නියුට්‍රෝන ස්ටාර්ස් දෙකක් අතර කොලිෂන් එකකදී ගැටීමකින් තමයි ඉරිඩියම් ඇති වෙන. විශාල ශක්තියක් ඕන ඉරිඩියම් ලෝහය හැදෙන්න. ඉතින් පෘථිවියේ තිබ්බත් ඉරිඩියම් තියෙන ගොඩක් ඇතුලේ හරය වගේ කොටස තමයි ඉරිඩියම් වැඩි. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙනවා මීඩියෝරයිට් නැත්නම් උල්කාපාතවල එන මේ උල්කාපාත වගේ එන ඔය පොළවෙන් හොයාගන්න ද්‍රව්‍ය ගොඩාක් ඉහළ උෂ්ණත්වවල රත් කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව ගොඩාක් ඔය උල්කාපාත හැදලා තියෙන ඉරිඩියම් වගේ උෂ්ණත්වය වැඩි ඒවයින්. ඒ කියන්නේ උෂ්ණත්වයට දරා ගන්න පුළුවන් ඉහළ ද්‍රවාංක තාපාංක තියෙන ඒවල. මේකට සාක්ෂි විදිහට මිනිස්සු හොයාගෙන තියෙනවා මෙන්න මෙතන. සාමාන්‍ය ඩයිනෝසර්ලගේ ෆොසිල් එහෙම හම්බ වෙනකොට අපි දන්නවා ඩයිනෝසර්ල වද උනේ ලොකු උල්කාපාතයක් පෘථිවියට වැදිලා. එතකොට දැන් ඩයිනෝසර්ලගේ ෆොසිල් තියෙන එක උඩින් මොකද වෙන්නේ? ඉරිඩියම් කන්සන්ට්‍රේෂන් එක ගොඩාක් වැඩි. හරි ලස්සන කතාවක් හරිද? ඩයිනෝසර්ස්ලගේ ෆොසිල් වලට උඩින් ඉරිඩියම් කන්සන්ට්‍රේෂන් එක ගොඩක් වැඩි. එතනින් තහවුරු වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ආකාශ වස්තු වල ඉරිඩියම් ලොකු ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා ඩයිනෝසර්ල වද උනේ උල්කාපාතයක් වෙදිලානේ. ඒතකොට ඩයිනෝසර්ලගේ ෆොසිල් වලට උඩින් උල්කාපාතයේ තියෙන කොටස් තියෙන්න ඕන නිසා
අපිට හොඳට මේක විද්‍යාඥයන් හොයාගෙන තියෙන ඉරිඩියම් කන්සන්ට්‍රේෂන් එක ඩයිනෝසර්ලගේ ෆොසිල්ස් වලට උඩ වැඩි. සාමාන්‍ය පෘථිවියේ තියෙනවට වඩා. ඒකට හේතුව තමයි ඒ වගේ තැන්වල මොකද වෙන්නේ ඉරිඩියම් ප්‍රමාණය වැඩි වෙන්න හේතුව උල්කාපාතයෙන් අපිට ඉරිඩියම් ලැබිච්ච ප්‍රමාණය නිසා. ඉරිඩියම් වල සාමාන්‍යයෙන් ද්‍රවාංකය 2440. කියන්නේ ඉරිඩියම් ලෝහයේ ද්‍රවයක් කරන්න සෙල්සියස් අංශක 2446ක රත් කරන්න ඕනේ. එතකොට ඔය ඉරිඩියම් ලෝහය සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ අධික උෂ්ණත්වවලට ඔරොත්තු දෙන ද්‍රව්‍ය නිපදවීමට ඉරිඩියම් ලෝහය පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ඔය ලෝහ කර්මාන්තේ ක්‍රුසිබල් ඔය ලෝහ රත් කරන භාජන කෝව කියලා අපි කියන්නේ කෝවවල් වගේ නිෂ්පාදනය කරන්න ඉරිඩියම් ලෝහය පාවිච්චි වෙනවා. කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ ඉහළ උෂ්ණත්වයක සෙල්සියස් අංශක 2000කට උඩ උෂ්ණත්වයක උනත් ඝනයක් විදිහට තියෙන රැඳිලා තියෙන්න පුළුවන් හැකියාව මගින් කෝවල් නිෂ්පාදනය කිරීමට ඉරිඩියම් ලෝහය පාවිච්චි කරනවා. මේ ඉරිඩියම් ලෝහය මගින් මේ ඉරිඩියම් ටිප් එක දාපු ප්ලග් හදනවා. එතකොට මොකද ප්ලග් එක කල් පැවැත්ම මේ තියෙන ඉරිඩියම් ටිප් එක ඔයාලට පේනවද මෙන්න මේ වගේ එනවා නම් තමයි ඉරිඩියම් ප්ලග් එකක් කියලා කියන්නේ. ඒතර ඉරිඩියම් ප්ලග් එක ගොඩක් ගණන්. ගොඩක් අලුත් ዋහන වල ඉරිඩියම් ප්ලග් දාලා තියෙන්නේ. මොකද මෙතන හැම වෙලේම මොකද වෙන්නේ? පෙට්‍රල් වාහන වල සාමාන්‍ය පිස්ටන් එක ෆයර් වෙන්නේ මෙන්න මෙතන මේ ස්පාර්ක් ප්ලග් එකේ ස්පාර්ක් එකක් ඇති වුනහම. එතකොට මෙතන මොකද වෙන්නේ? ඉහළ උෂ්ණත්වයක් රැඳෙනවා. මොකද මේක ගෙලින්ම පිස්ටන් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේක ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන විදිහට හදන්න මෙයාලා පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ටිප් එකට පාවිච්චි කරලා තියෙන ඉරිඩියම්. එතකොට ඉරිඩියම් ලෝහය හරහා මොකද වෙන්නේ? මෙතන කරන්ට් එකක් පාස් වෙනවා. ඒ කරන්ට් එක පාස් වීමෙන් තමයි ඇත්තටම පෙට්‍රල් එන්ජින් එකක් ෆයර් වෙන්නේ. එතකොට ඉරිඩියම් ප්ලග් එකක් දැම්මොත් මොකද්ද තියෙන වාසිය සාමාන්‍ය ප්ලග් එකකට වඩා? අවුරුදු සාමාන්‍ය ප්ලග් එකක් අවුරුද්දක් පාවිච්චි කරනවා. ඉරිඩියම් ප්ලග් එකක් අවුරුදු 3-4ක් කිසිම කරදරයක් නැතුව සවුත් වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඉරිඩියම් ලෝහයේ තියෙන ඩියුරබල් ගතිය නිසා. උෂ්ණත්වවල රුත් වෙන නිසා ඒක සවුත් වෙන්නේ නැහැ. මම මේක තව මට මේ වීඩියෝ එක හදනකොට මේක හිතිච්ච දෙයක්. දැන් ඉරිඩියම් ලෝහය ගොඩාක් වෙලාවට උල්කාපාතවල විශේෂයෙන් වල්ගාතර වල එහෙම හරිම සුලභ ලෝහයක්. ඉතින් ලෝකේ මිනිස්සු try කරන දෙයක් තමයි මේ ඉරිඩියම් වගේ වටිනාකමෙන් ඉහළ ප්‍රයෝජනෙන් ඉහළ ලෝහ කනින්න ඒ කියන්නේ මයිනින් කරන්න ඒ වගේ උල්කාපාතවල මේ ග්‍රහ වස්තු වල ඉරිඩියම් වගේ ලෝහ මයින් කරන්න ක්‍රම මිනිස්සු හදනවා. ඉතින් ඒ වගේ දෙයක් හැදුවොත් හොඳයි. මොකද ඒ වගේ දෙයක දැන් විශේෂයෙන් ඉරිඩියම් වගේ ලෝහයක් ගත්තොත් එහෙම අපිට සුලභව ගන්න පුළුවන්. ඒකේ ගොඩාක් ප්‍රයෝජන අපිට තියෙනවා. ඉතින් ඒ වගේ හේතු නිසා තමයි ඔයාලා අහලා තිබ්බේ මිනිස්සු try කරනවා. අර මතකද ඔයාලට ඇවටාවලත් මට මතක නැහැ මොකක්ද කියලා මේ වටින ලෝහයක් නිස්සාරණය කරන්නේ ලෝකෙට ගිහිල්ලා මේ ඇවටාවල අර ෆිල්ම් එකක් එහෙම හැදුනේ. ඇත්තට මිනිස්සු try කරනවා අපිට පෘථිවියේ දුර්ලභ ලෝහ අපිට වෙන ග්‍රහලෝක ග්‍රහ වස්තු වල එහෙම තියෙන දේවල් නිස්සාරණය කරන්න මයිනින් වගේ කරන්න පුළුවන් නම් ඇත්තටම ලොකු වටිනාකමක් තියෙනවා. ඒත් එක්කම ලෝකේ ඝනත්වයේ වැඩිම ලෝහ වලින් දෙවෙනියට තියෙන ඉරිඩියම්. ඉරිඩියම්ට උඩින් තව එක්කෙනෙක් ඉන්නවා ඔස්මියම්. ඒතර ඔයාලා ඔස්මියම් ගැන දැනගන්න කැමති නම් OS කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ආවර්තිතාව ගෝ සම්බන්ධ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට අපි ගිහිල්ලා එන්න.